විහාව හවුල්කාරීත්වය හදා වඩා ගැනීම ලිංගික අනන්‍යතාව මත වෙනස්කම් වලින් ආරක්ෂා වැනි අයිතිවාසිකම් සම්පූර්ණයෙන් පිළිගන්නු ට්‍රාන්ස්ක්‍රේට් SBNගේ මේ දේවල් ඔවුන් පිළිගන්නු විශේෂ ඒකට හේතුවක් මේ රටවල් ආගමික බලපෑම් ටිකක් අඩුයි මොකද ක්‍රිස්තියානි පල්ලියනුත් මේ රටවල් වලට ලොකු බලපෑමක් නැහැ සමහර ඒ ක්‍රිස්තියානි පල්ලිවලත් මේ රටවල අවසර ලබා දීම වගේ දේවල් නිසා ඉතින් නමුත් ඒ බට්ටු වගේ බටහිර යුරෝපයේ සහ ලතින් ඇමරිකාව තුලන රටවල් කීපයක් ඇරෙන්න මුළු ලෝකයේම පොදු රට එක්සත් ජාතීන් සංඝය UN එකත් UN එක රටවල් 190 ගණන් තියෙනවා 190 120කට වඩා මේ ප්‍රජාවට විරුද්ධව හිටගෙන ඉන්නේ විශේෂයෙන් අපි දැක්කොත් ආසියාවේ මැද පෙරදිග අප්‍රිකාවේ නැගෙනහිර ආසියාවේ ඉතින් මේ රටවල් සෑහෙන්න මේ ප්‍රජාවට විරුද්ධව විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ මේ ප්‍රජාවට විරුද්ධයි මොකද බයිඩන් පරිපාලනයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ මේකට අවසර දුන්නත් අපට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා නෑ එහෙම දෙන්න බෑ LGBTQ ඇමරිකාවේ බෑ කියලා නීතියක් ගෙනාවා ඒක අත්සන් කරා ඒ අනුව ඇමරිකාව තුලත් මේක දැන් තහනම් කරලා තියෙනවා විශේෂයෙන් නෝන් පිළිබඳ කතා බහ කිරීම සහ උන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම ඩොනල්ඩ් ට්‍රම්ප් තහනම් කරලා තියෙනවා ඉතින් ඒ නිසා ලෝකේ ලොකුම රටත් ඒක තහනම් කරලා තියෙනවා චීන මේක තහනම් ඉන්දියාවේ සංස්කෘතිය විශාල සංස්කෘතිය තියෙන රටක් වුන් තහනම් ජපානය යගේ රටවල තහනම් පාකිස්තානය වගේ මුස්ලිම් රටවල් විශේෂයෙන් ඉරානය සෞදි අරාබිය පාකිස්තානය වගේ රටවල මේ ශරියා